සුබ දවසක්. ඉතින් මගේ රාජකාරී වැඩකට යන ගමන් මං ඒ අතරතුරේ දැක්කා හොඳට පැහුණු වී ගොයම් යායක්. ඒ වගේම විශේෂයෙන්ම මම මේ දැන් ගේන්න හදන්නේ මේ බෝංචි මෑන් කරල් කියලා තමයි මට නම් කිව්වේ. ඒ ගණයට අයත් මෑ කරල් වගාවක් අක්කරයක් විතර තමයි තියෙනවා කියලා කිව්වේ. පළදාව මේ වෙලාවේ නෙලන ගමන් ඉන්නේ මේ. දැන් ඉතින් වෙලාව 5 විතර වෙලා. අපි මම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ වගාව. ඇට කලවල කන්න පුළුවන් නේ. තම්බල ගන්නයි මේ ඇට ගලවල ගන්නයි. මේක තමයි ඇට ගලවල ගන්න නැගිනේ. එලා වගේ. ඔව් නේ. මම පෙච්ච කල්ලා දෙන. කඩන්න තමයි ටිකක් වෙලා යන්නේ නේ. මේක ඇති ඉවර අනිත් පොරනේ. අන්න ඒකනේ. හරි හරියට හරි. බොන්චි මෑ. බොන්චි මෑනේ. ඔව් මේක පැහුනට පස්සේ ඇට ගලවල කන්න තියෙන. ඇට ගලවල තම්බල කන්න තියෙන්නේ. හරි හරි හරි. කන්න පුළුවන්, එළවලු කන්න පුළුවන්. මැල්ලු මදලා කන්න පුළුවන් නේ. මදලා කන්න පුළුවන්. මේක අමුණුක් කන්නේ නැහැ කැතේ. අපොයි හැටි. නේ? පැණි රහයි. පැණි ගිරි රහයි. ඔව්. ඔය සයිස් එක තම්බල කන්න පුළුවන්. මෙන්න මේ වේලිච්ච තියෙන්නේ. ඔව්. මේ වේලි ඕක එළවලු කන්න පුළුවන්. මේ වේලිච්ච එක මේ මේක තමයි ගන්න හිතවා. හිටවන්නයි ගන්නෙ නේ. මේකත් ගන්න ගෑවම තම්බල කන්න පුළුවන් නිකන්. අර අපි මුංගට කනවා වගේ. ඔව් නේ. දැන් මේ පාරන මේ ටිකේ පුවලු දාලා නැහැ නේ අයියේ. පුවලු දාපු කෑල්ලම තමයි. හා. නෑ කරලා හිතවලුනේ. දැන් කිලෝ කීයයි? කිලෝ 50ට වගේ යන්නේ. කිලෝ 50ට වගේ යන්නේ නේ. මේක ඇස්සේ කඩලා කන්න මෑ කරලා අර මෑ කරලා ලෙවල් හදන්නේ. හා. මේ විදිහට කඩලා ගන්න තියෙනවා. හරි. මේ තමයි මෑ කරල් එළවලු. ඇට නේද කියන්නේ මේ රෑන් එළවලු. රෑන් එළවලු ගන්න නේ. මේ හරි තාම මේ ගොයන් කපන්න ගත්තේ නැහැ නේ. තාම නැහැ නේ. කොහොමද පින්නේ දැන්? මෙතන කොහමද අක්කරයක් වගේ තියෙන්නේ? අක්කරය හරියටම නේ. මචං අරකට යහයකෙන් දා කාම මේ බාල වගාවක ඒ මේකම තමයි හිටවල තියෙන්නේ. මේක දා සුදු කයි පිටවල තියන්නේ. ඒකේ සුදු කවපිනේ. ඔය ඒක තාම නැහැ මේ. තාම ප්‍රකල. මේකේ විතර පොහොර දාන්න කොහමද? ඒකන දන්න අයියා. පොහොර ඉතින් අර ගානම තමයි ඉතින් ග්‍රෑම් කියන්නේ බොහොම පොඩ්ඩක් ග්‍රෑම් 20ක් 10ක් 15ක් වගේ තමයි පොඩි වලකට වැටෙන්නේ. වලකට වැටෙන්නේ නේ. පොඩි කාලේ ඉතින් පොහොර එහෙමයි දාන්නේ. පොහොර වගේ දාන්නේ. ඔව් නේ. වතුර කොහොම එතකොට අර මේ වතුර නම් ඉතින් මේ කුඹුරු දැන් අපි මේ දැන් මේව නම් වතුර තෙමන්නේ නැහැ නේ කුඹුරු මේ කුඹුරු වතුර හරවලා. ඔව්. හා. දැනුත් වතුර සප්ලයි එක දෙනව පොඩ නේ. ඔව්. වතුර තියෙන දැන් වතුර ඕන වතුර හදන් හරවලා එන්නකොල්ල තියෙන්නේ. වතුර ඕනනම් වතුර ලයින් එක යනවා නේ. මේක ඉතින් මගා කරන්න පුළුවන් බට ලයින් එක බට ගහලා බට දාලා මල් හයි කරලා කරන්න පුළුවන් ඉතින්. ඒ වගේ වගාවක් තියෙනවා අන්න රෙහාට. අන්න මේ පොළු ගොඩල්ල මේ පේන්නේ වගාව. ඒකේ කට්ටිය වගා කරන්නේ නැහැ. ඒකයි හැමදාම දිනපතාම වගා කරනවා මල් හයි කරලා තියෙන වගාව. ඒකට නේ.
ඔන්න ඔමයි මේ මෑකරල් ගොවිතැන යන්නේ. දවස් 45න් කඩන්න ඕනේ නේ. මේ තියෙන්නේ මේ ගොවි මහත්තයාගේ පළදාව නම් සරුසාර වෙලා කියලා නම් පේන්න නම් තියෙනවා. පොඩි වාඩියකුත් තියෙනවා. මේ කරල් පෑගෙන්නේ නැතුව තමයි යන්න ඕනේ. ඉතින් අපේ කෘෂිකර්මාන්තය හා ව්‍යවසායකත්වය තුලින් අපි අපේ ආර්ථිකය ගොඩනගා ගන්න වගේම අපි අපේ රටේ ආර්ථිකයත් ගොඩනගන්න එකතු වෙන්න ඕන. ඉතින් තරුණ තරුණයන්ට කියන්න තියෙන ඉතින් මේක තමයි.